හෙලෝ යාළුවනේ ඉතින් අද මම කරන්නේ වෙනස් විදිහේ චැලෙන්ජ් එකක්. ඉතින් අද මම ෆනි වීඩියෝස් ටිකක් බලනවා. ඉතින් ඒක මට hina ගියොත් එහෙම මම පිටරක් ඔළුවේ ගහන්න ඕනේ. hina වෙන්නේ නැතුව තමයි මම මේක බලන්න ඕනේ. ඉතින් අපි එනවා වීඩියෝ එකට ගිහින්. මම මේක පැය භාගයක් බලන්න ඕනේ. හරි. පැය භාගයක් බලුවා නැත්තම් පිටරේ ඔළුව. ඉතින් මේ තියෙන hina ගියොත් දාගන්න පිටරේ this is real leg. එතකොට මේ දෙන්න මම අර වතුර ටික පුරවන තාම මේ බලන්නේ hina ගියොත් වතුර එළියට එනවා. ඒ වතුර බෝතලේ මේක තමයි වතුර එළියට ආවොත් දාන්නේ. එහෙනම් අපි වැඩි දාන්න තියෙන අයියා වීඩියෝ එකට. ආයිබෝවන්ස පහයි කාලයි දැන් වේලාව මේ ඔබට නැගිටීමට කාලයයි සර් පහයි කාලය විනාඩි 10කට පස්සේ වරින් විනාඩි 10කට පස්සේ ඉන්නත් නම් යෝනම් මොගලද්ද මන් දන්නේ බොන් අර දෙපා රාමයක තිබ්බ ඉන්නනේ ඉතින් ඇරෙව්වේ නැතුව ඉතින් මේ මට වුණාවට කතා කරනවා ලොක්කා මොකද මං කේස් එක ඔයා කවුද අයියේ මං පහමාරලා තේරුම්න්නේ නැහැ නේද මං පහයි කාලෙන් පස්සේ මට විනාඩි 10කට පස්සේ ඇහැරවන්න කිව්වා ඒ කියන්නේ 5:25ට මං ඇහැරවන්නේ ඔයාලට කලින් ඔයා තේරුමක් නැති වෙයි මේ එහෙම වුණොත් ඔයා යන්න මං දැන් විනාඩි 10කින් ඇහැරවනවා හරි බෝසා නිකන් ඔයා සීන් දාන්න නැතුව ඉන්න හරිද අපි මේ අවුරුදු ගානක ඉඳන් මේ ජොබ් එක කරන්නේ නිකන් මේ පුරුදු වෙන්න ඇවිල්ලා කරනවා නෙවෙයිනේ ඉන්න පොඩ්ඩක් ඉන්න මම ලස්සනට ඇහැරවන්න හරි ඔයා රස්සාව කරන ගොඩක් කල් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා වෙන්න පුළුවන් හරි අපිත් රස්සාව තමයි කරන්නේ ඔයා අවශ්‍ය වෙන්නේ නැහැ කොහමද මං ඇහැරවනවා තව විනාඩි 10කින් හරි බලමුකෝ එහෙනම් කාටද ඇහැරෙන්නේ කියලා නේරෙද්ද බලමු සර් විනාඩි 10ක් ගියා දැන් 5:25 විනාඩි 10කට පස්සේ විනාඩි 10කට පස්සේ උට කියන හුම්මානේ තේරෙන්නේ නැද්ද? අන්දාකට පස්සේ නකුවා. ඉතින් අම්මලාට නිදිමත කරන මෙද්ද නිදාගන්න කාලා ගන්න. නැගිට්ටද? හරි මහන්සිලා වැඩ කරන මිනිස්සු ඉතින් පොඩ්ඩක් වැඩිපුර නිින්ද යනවා ඉතින් එහෙම තමයි. ඔය මේ ආපන් මේ මූ උඹලව දාගෙන ඉන්නේ ආතල් එකට බං හරිද? ඒ කියන්නේ උඹලගෙන් නැගිටින්නේ නෑ මූ ඇත්තටම නැගිටින්නේ මට. එහෙම තමයි වෙන්නේ. එහෙම කියන්න එපා. පොඩ දෙපොඩ මම නැගිටලා වෙන්නන්න. හරි බලමුකෝ. සර් පහමාරේ වෙලාව දැන් ගෙට්ටනම් හොඳයි නේද සර්? සර් මේ විනාඩි 10කුත් මේ ගිහින් තියෙන්නේ. නෑ සර් මේ ඒ හුට්ටම වල වැඩක් නෑ මේ පොඩ්ඩක් කතාවල් හිටපන් උරින්ද මෙතන මැද්දෙන් පැනලා මම කියවන්නේ તો පකිස් බූරුවක්. මේ සර් මේ පහමාරේ වෙලාව සර් ටයිම් ඉස් 5:00 විනාඩි 10කට පස්සේ වරේ. කියන රෙද්ද තේරෙන්නේ නැද්ද මොන හුලං කැකේ හුලං තාවක් කියනවද මම බල්ලෝ තවකන්න දෙන්නේ මොන රෙද්දක්ද? එතකොට සර් විනාඩි 10 තෝ ඉවරයි. තෝ ඵලයක්. තෝගේ වැඩි ඉවරයි. තෝ ඵලයක්. නෑ මම කියන්නේ turn off. හරි කියවන්න. මං යනවා එහෙනම් මේ අනේ ඒ මල්ලි මාව තනියෙන් දාලා යන්න එපා බං. turn off කරානේ මේ එහෙම ඔයා බලන්න. ඒතර වැඩ ටික මේ කොහොමද බලන්නකෝ එහෙනම් ඇරවන්න. අඩේ බං එහෙම කරන්න එපා බං. අයි මාව තනියෙන් දාලා යන්න එපා බං. මම තනි වෙනවනේ බං. අඩෝ බ්‍රෝ මේ අරින්න එපා බ්‍රෝ. ඔයා තනි වෙලා නෑ. එම්මට අපි ඉන්නවා. ඔයගොල්ලෝ කවුද? අයියෝ බොසා මම 5:45 ලාම් එකනේ බොසා. මේ ඉන්නේ 6. අර ඉන්නේ 6යි කාලේ. අර ඉන්නේ 6:45. අර ඉන්නේ 7. ගැම්මක් බොසාල්ලුම අවුලක් නෑ. අම්මට හුඩු. මේ අර කෙලවරට යනකම් තියනවා නේ පොලිම. ස්ටොප් වොච් පුතේ. ඔව් තාත්තේ. ඔය තාත්තගේ තේක් ගේන්න. ඒක ගේන්න ඉතින් අම්මා තේක හදලා තියෙන්නේ බයි. මේ ඒක නෙවෙයි තාත්තේ. තාත්තගේ අද දවස කොහමද? දවස කියන්න බෑ ඉතින් හොඳයි අවුලක් නෑ ඉතින්. වෙනද වගේම තමයි. මමත් කවදා හරි ලොකු වෙලා තාත්තා වගේ ලයිෆ් එකක් Stop it! ගහනත් වගේ බෙල්ලකටයි බැන්දයි පිටයි බොම්බයි මොටයි වෙලා නැන්දයි මට අවුලන් යන්නේ. ඕ ටයිමර් එකක් වෙන්න ඕනේ. ටයිමර් එකක්. තේරුම් ගනි. එලාම් කියනකට මේ සමාජයේ කිසිම පිළිගැනීමක් තැකීමක් නැහැ. බල්ලෝ කාට දාලා කතා කරන්නේ. උන්ට වැඩක් නැහැ එලාම් කියනවා. උන් ටයිමර් තියලා තමයි නැගිටින්නේ. එලාම් වලට නැගිටින්නේ නැහැ. මොලකෙක්වත්. තේරුම් ගනින් එක. හරි. මේ ගෙදර එකෙක් හරි ආයි එලාම් එකක් වෙනවා අරකයි මේකයි එලාම් කියලා මට වචනේ හරි ඇහෙන්න කිව්වා කටුසෙක් ගලවලා අත දෙනවා දැනගනි බලාගනි. පර බල්ලෝ. මෙච්චර උගන්නන්නේ මුන්ට වෙලාම් වෙන්නද? ටයිමර් එකක් ඔයා. ටයිමර් එකක්. එතකොට මිනිස්සු ගරු කරන්නේ. සැලකිලි දක්වන්නේ. හරි තාත්තේ හරි. ලාම් වෙන්න. ගම්මලාට දැන් ගිහින් පාඩම් කරපන්. හරි යන්න. TikTok තමයි අපි කන්නේ. ඔය රෙද්ද. TikTok. ඒ TikTok නෙවෙයි තාත්තේ මේ ඔරලෝසුවේ සාද්ද. sorry අමතක වුණා. ඒ සද්දනේ. හරි පාඩම් කර. මගේ වෙලාව හරි මම පොඩ්ඩක් try කරලා බලන්න ආයෙත් ඒක. මේ හරි පොඩි එක. ඇයි? තොට එලාම එකක් වුණාම වෙන්නේ මොකද කියලා බලා ගන්න ඕනේ. අන්න අර බලන් හිටපන්. කටවහම බලන් හිටපන්. හරි බලන් ඉන්නේ. තොට තේරෙයි. මේ
සර් මේ වෙලාව නෑ හරි තව විනාඩි 10ක් හිටපන්. ඕකේ සර් ඕකේ carry on ඕන වැඩ කරන්න සර් අවුලක් නෑ මොතන නිදාගන්න ඔය මේ හාට පලයන් මට වැඩි බාගන්න දීපන් අපෝ මම ටයිමර් යහන් පලයන් මම කරදරයක්ද මේ බලාගෙන ඉන්නේ දොසා බෑ කරන ඉදිය ලොක්කා නැගිටින්න ලොක්කා ලොක්කා නැගිටින්න ඔයා කවුද? අතමාරේ වෙලාව ලොක්කම ටයිමරේ දුන්නනේ අතමාරට හැරවන්නේ වෙලා දැන් හැරෙන්න වෙනවා ලොක්කා නැගිටින්න ලොක්කා මේ නැගිටිනව නේද ලොක්කා නැගිටිනව නේද ලොක්කා දැන් නැගිටිනව නේද නැගිටිනව නේද විනාඩි 10කට පස්සේ මම බල්ලෝ ඉඳගෙන දීපන්. රෙද්ද යකෝ මේක නැගිටින්නේ නැද්ද? මොකටද මු නැගිටින්නේ? ටයිමර් එක නැගිටින්නේ නැත්තම්. නැගිට්ටා. ඔව් බබා නැගිටලා ඉන්නේ. හරි. නැගිට්ටා. එනවා. යකෝ මුගේ අම්මා ගෑණියක් දිරේ උනේ ඉන්නේ. අනිත් උන්ට කන්ට ගිහුවා. ඉතින් තාමට වෙලා ඉතුරුලා දිනවා මේ වීඩියෝ එක කරන් යන්න. අපි තව එකක් බලමු. මේක අපිල්ලගේ නීතිය අම්මා ඕනෝ කරා ප්‍රශ්නේ මොක්කලේ හෙද කතාවද අහකට වෙනස් ඇත්ත තොගේ විත කැම හින්දා තොගේ කල්කිරියාව හොඳ නැති හින්දා තමයි මහදේයෝ තමතර මේ කිසිම මේකක් දුන්නේ නැත්තේ මේ පොසිෂන් එක මගේ නියුන් සහෝදරය කියලා කියන්න පුළුවන් කියපන්කෝ අප්පා දෙයියෝ පොඩක් මේ මාසේ නම් සිල්ල සපිරි සඳ සොමි කිරි ඇති යන්තම් කීයක් හරි ඉතුරු කරගත්තා. බයික් එකේ ලීස්ට් එක දැම්මා. බෝඩිමන්ට රෙන්ට් එක දැම්මා. අම්මට බෙහෙත් ගන්න සල්ලි දැම්මා. කෙල්ලට මොකද මේ මාර ප්‍රසංගෙද මොකද මන් දන්නේ බඩ කඩුත්තුවක් සෝ එකක් වෙන්න බලන්න සල්ලිත් දැම්මා. සපත් දෙකක් ගත්තා ලැප්ටොප් එක කරපෑ කරගත්තා. තව 3500ක් ඉතුරුයි. අන්න යක සල්ලි ටිකක් හම්බෙලා ඉදිරි කරන්න හදන්නේ ආයිසාර යා මේ ඕකට සල්ලි එකතු කරන්න දෙන්න එපා හරිද මොකක් හරි ප්‍රශ්නයක් මට පංගනත්තු කරනවා මේ අඩක් කඩලා දාමුද අඩක් කඩන්න තොට පයිත්‍යන්ද ෆෝන් එක කඩලා දාපුවා ඔය වොරන්ටි නෑනේ ෆෝන් එකට ඒක මරු මේ පොඩක් ෆෝන් එකේ ස්ක්‍රීන් එක කැඩියන් දන් මේ මම දැන් සල්ලි දාන්න හොඳ 3500 මේ මාවත් එහෙම ජොයින් කරගන්නද වැඩේට හෙලෝ ඈ අයියෝ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා නේද අයියෝ යකෝ ඔන්න ඔය වෙලාවට තමයි දෙයියන්ගේ තාම මතක් වෙන්නේ අනේ අම්මේ මොන මඟුලකට මේ දෙවිවරු ඉන්නවද දන්නේ ඉෂ්ට දේවතාව අර දේවතාව මේ දේවතාව කියයි අයියෝ 3500 දැන් 33500ක් ඔය පංගු මේක ඩිස්ප්ලේ එක දාන්න අනේ අම්මේ අනේ දෙයියන්ටවත් පේන්නේ නැහැ නේ යකෝ මොන මඟුලේ දෙවිවරුත් වන්දන්නේ ඉන්නේ ඔල්ලු නැත්තේ වාගේ කැම නැත්තේ ඇත්ත පුෂ්ප අසිද යුමි අනේ බුදු මගේ අම්මේ මොකක් ජබරක් කරන්තය පහත් නොවෙච්ච හින්දා මේ මාසේ යාන්තම් 3500ක් එකතු කරගත්ත පඩියෙන් හරි බං මගෙන් අහහින් එපා ඉතින් ඔබ මොකක් හරි පෝරියල් එකක් උඩ සෙට් කරන්න මගෙන් අහන්න එපා බං නේ මේ මට තනි තීරණයක් නම් වැඩ කරන්න බෑ ඊට පස්සේ ගෙනින් ඔඩිට් එකෙන් පන්නන්න පස්සේ ඔහේ මාවල් වල සේප් වීම මම තමයි පෝරියල් එක ගන්න ඕනේ මේ ඔකට බඩේ අමාරුවක් හදවපන් එතකොට වැඩි ඉවරනේ හැදි ගෑවියාම යන බඩේ අමාරුව සෙට් කරනවා පැටියෝ කොහොමද ඇටි වා කිව්වනම් මොකද රින් එකක් ඔයාලට අරන් ඕනේ කියලා. ඔන්න මේ මාසේ මම ඒක ඔයාලට අරන් දෙන්න හදන්නේ. අම්මා පුතු අම්මා. නෑ මේ පස්ස ගන්න. පොඩකින් වැඩි. පුතු අම්මා. ඉතින් කොටුව දාපු එක හොඳටම කල්ලා වගේ අම්මේ නානගේ අම්මට. පුතු අම්මා. මෙතක කොහෙද? මේ තියෙන නැන්දේ තබ්ල එක. පොඩි එකකට පරිස්සමෙන් ප්‍රැක්ටිස් කරන්න කියන්නේ මොකද මම මේක පන වගේ පරිස්සම් කරේ. හරි අනේ බලන්න නම් එපා කියනවා මේ පේනවනේ. මල වගේ ලස්සනට දිලිසි පාවිච්චි කරලා තියෙනවා. දිලිසි නැති මල තාත්තගේ තාත්තේ බලපන් ඔය පරිච්ච තබ්ලා කොහම අපි පොඩි එකට දෙන්නද නේ? ඒ නෑ පැලිලා තිබුණ නෑ නැන්දේ. අනිත් තියාගෙන ඉන්න තබ්ලා වලි ඵලයන් ගන්න පොඩි උන් නෑ නැන්දේ පිස්සු වීර කරන්නේ. නැන්දේ රෝල්ස් ගහන්න තෝගේ තබ්ලා ඵලයන් ගන්න. මන්දා මේක හදාගන්නේ කොහොමද? ඕ එහේ අයියේ මේ
අර කොල්ලගෙන් කිසිම සද්දයක් නැහැනේ. මැරිලාද බං? ඒක තමයි මාත් බැලුවේ. මේ ඔය ඩේව පාවෙක පොඩක් යූස් කරලා බලනවාකෝ. ඉතින් උඹට හොයන්න බෑනේ. මටනේ හොයන්න පුළුවන් නේ. හරි හරි මං ගෙන් එන්න. ලංකපුරේ මේ බෝ ඇත පුරානේ සිට මට සිරියනවා නාටක නෑවනේ මට උඩු කොස්ටියුම් එක දාගෙන වෙලා සුපිරිය මේ පාර නම් හැබැයි දෙන්න සල්ලි නෑ මේ ගිය පාර නම් දුන්නා වෙසක් නාටයට අනිවාර්යෙන් දෙන්න ඈ නැත දරුවා මා දෙවි කෙනෙක් මි දරුවා මා තමයි ඔබගේ ඉෂ්ට දේවතාව හරි අමුසේද එතකොට දැන් මගේ මේ ඉෂ්ට දේවතාව ඒ වුණත් අඩෝ සල්ලි නෑ බං අතේ 7-5ක් දෙන්න නෑ සල්ලි නෑ අලුත් තේරු අක්කපාන කොතල හිපුට කොටකොළු හිකනලෝ තෝගාව සල්ලි නෑ කියලා මම දන්නවා ඒ හින්දා තමයි මේ බලන්න ආවේ ඈ අමුසේ දන්නෝ ඒ කොහමද දේව බලය දරුවා දේව බලය මොකද දන්නේ මේ දවස්වල සල්ලි නැත්තේ මොකෝ ඔබ කියලා වෙලා දින්නේ මට මේ දවස්වල ඈ මොකෝ සීන් එක මේ දවස්වල මම නිව්සීලන්ඩ් දන්නවනේ නිව්සීලන්ඩ් යන ෆුල්ම ගේමකට බහලා ඉන්නේ ආයි ෆුල්ම ගේමේ ඉන්නේ කොහම හරි යනවා ඔබ නිව්සීලන්ඩ් යන්න පොඩ්ඩක් මම චෙක් කරලා බලනකම් ඈ මොනවාරි මාර්ග පීච්චම් පට්ටි ගොනෙක් යකෝ තෝ නිව්සීලන්ඩ් යවනවා කියලා තියෙන පට්ට හොරු සෙට් එකක්. උඹ හෙන හොරු සෙට් එකකට අහුවලා ගෝතයෝ. එහෙමද? තෝ කීයක් විතර දුන්නද කියන සල්ලි වියදම් කරාද? දුන්නද සල්ලි? මේ අපේ අම්මට නම් ඇහෙන කියන්නපම්. උත් ටික මමව මරයි. ලක්ෂ 30ක් විතර වියදම් කරා. ලක්ෂ 30ක්? ඈගෙවලියෝ. තෝ කොහොමද කියපන්කෝ ලක්ෂ 30ක් හොයාගත්තේ මගේ ඇස් වහලා? ගේ ඊටමයි උගස් තියලා 33 පොලිය කාර්යකින් සල්ලි අරගත්තා. ඔව්. හැබැයි නිව්සීලන්ඩ් ගිහිල්ලා ඉතින් මාස් 3ෙන් බේරනවා. ගේමක් නෑ. දන්නවනේ නිව්සීලන්ඩ් ඩොලර්ස්. උඹට නිව්සීලන්ඩ් නෙමෙයි තොට මාලදීවයින්ටවත් යන්න හම්බෙන්නේ නැහැ යකෝ තෝය කරමු ගොංගඩේට. යකෝ අර ඒම්ස් නිව්සීලන්ඩ් එකට කතා කරා නම් තෝගේ ප්‍රශ්න සේරම විසඳෙනවා. ඒගොල්ලෝ උඹේ වීසා එක හදලා දීලා. ඊට පස්සේ උඹට එහෙ තියෙන ඕනම කොලෙජ් එකක ඕනම යුනිවර්සිටි එකක ඉගෙන ගන්න chance එකක් හදලා දෙනවා. අනිත් එක බැචලර්ස්, මාස්ටර්ස්, ග්‍රැජුවේට්, පෝස්ට් ග්‍රැජුවේට් වෙනකන් ඒගොල්ලොන්ත් එක්ක කතා කරගෙන පිළිවෙලට වැඩි උඹට එහෙ ඉඳන් ලස්සනට කරගන්න පුළුවන් යකෝ. අනිත් එක දරුවා CA බා එකේ රෙජිස්ටර්ඩ් ලංකාවේ එකම ආයතනයක් ඔය ඒම්ස් නිව්සීලන්ඩ් එක විතරයිනේ. හරි ඉතින් අද වෙන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් අද මම මේ නෙගටිව් ගන් චැලෙන්ජ් එකක් කරන්න ඉතින් කාලින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා ඉඳා. ඉතින් අපි එනම් අය වීඩියෝ එකෙන් ගම්බෝ අය සුපිරි vlog අපි සුපිරි චැලෙන්ජ් එකක් ගේන්න ඉඳන් ඉන්නවා. ඉතින් ඒක බලමු. එහෙනම් අපි යනවා. බයි.